Good morning guys. අදවට එදතිනි මේකේ ප්‍රශ්නේ තමයි සම්ප් එක ගලක් කරි මොකක් කරි ඇදලා යටින් පිල්ලලා ඔයිල් ටික ගිහිල්ලා කස්ටමර් ගන්නට ඔයිල් නැති වෙනකම්ම දුවලා OP10 එන්ජින් එක මේ කැන්ටර් ඇලුමිනියම් සම්ප් එකක් එන ඉන්න යටින් වෙල්ඩින් කරලා ඉල්ලලා ඔයිල් ටික ඔක්කොම ගිහිල්ලා තියෙනවා. යටින් සම්ප් එක විතරක් ගලවලා රිප්ලේස් කරගන්න දියන්නේ බාර් සෙට් එකයි සම්ප් එකයි අතර අංගලක්වත් නැහැ. ක්‍රම දෙකක් තියෙනවා මේක රිප්ලේස් කරගන්න. එකක් තමයි බාර් සෙට් එක ගලවලා කොලහට දාලා සම්ප් එක ගලව ගන්න ඕනේ. අනිත් එක තමයි පුස්සලා හරි එන්ජින් එක බාලා හරි මාරු කරගන්න ඕනේ. අපි අද කරන්න හිතාගත්තේ එන්ජින් එක ගලවලා බාලා ඔයිල් ෆෑන් එකත් බලලා guys මේකේ ඔයිල් නැතුව දුවලා තියෙන ඉන්න අපිට මේ සම්ප් එක ගලවලා යට බෙයාරින් ටික චෙක් කරගන්නයි පැවට් කවර් ගලවලා ඇතුළ කොහොමද තත්ත්වය කියලා චෙක් කරගන්නයි ඕනේ. ඒකෙන් අපි එන්ජින් එක ගලවලා වාන්නයි හිතාගත්තේ. මේක ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් තියෙන්නේ ට්‍රිප්ටොනික්. අපිට මගෙන් ගියර් බොක්ස් එක වාලා ඊට පස්සේ තමයි මේ එන්ජින් එක ෆෝක් ලිෆ්ට් එකෙන් ඉස්සලා ගන්න කියලා හිතාගෙන හරියට අපි වැඩේ පටන් ගමු. මේ මෙතන ඉන්නවා. ඔය මෙතන ඉන්නවා. Udah yang dulu. Yang dulu. ගියර් බොක්ස් එක ගලවද්දි වටේ හවුසින් එක ගලවද්දි නේ නේ එනවල දිග බලන්න ඕනේ. මතක ඇතුවේ දිග වෙනසක් වෙන තියෙනවා නම් අනිවාර්යෙන් ඒ යන ටික මතක තියාගෙන හරියට දාගන්න ඕනේ නේද? දැන් ගියර් බොක්ස් එකේ කැලේ ටික ඔක්කොම ගලවගෙන තියෙනවා. හවුසින් එකේ වටේ ටික ගලව ගන්න ඕනේ. එන්ජින් එකත් අපි බාන හින්දා මේ බාර් එක අපි ගලව ගන්න ඕනේ මුලින්. බාහනේ Mitsubishi Canter එක OP10 කියන්නේ යුරෝප් එන්ජින් එක. අන්න මේක ගායි සයිට් එක වැඩ කරන්නේ කොන්ක්‍රීට් හැම තැනම පේනවනේ. I think මේ කට්ටියට වහන ඉතර ගානක් නැහැ. එන්ජින් එකට ජැක් එකක් ගන්න ඕන හරියට. ගොඩ ගියානේ.
මෙතන තමයි උපුරලා තියෙන්නේ. අපි දැන් මේකේ එන්ජින් එක ආයේ තියාගත්තා. තව පොඩි වැඩ ටිකක් තියෙන්නේ. පයරමස් එක සෙට් කරන්න තියෙනවා. තව ගියර් බොක්ස් එකේ වටේ කෑල්ල ටික හයි කරන්න තියෙනවා. එතන යමාල් දැන් තාත්තට මේ තියෙන්නේ අපි රීප්ලේස් කරගත්ත අලුත් සම්ප් එක. මේක ස්ටෝරේ නායක අපි පරණ එකම හයි කරගත්තා. අපි මේ විදිහට ECU එකට වයර් හනස් ක්ලිප් කරගන්න ඕනේ. මේකේ එයා ෆිල්ටර් එකත් සිමෙන්ති වලින් වැහිලා තිබුණේ. මේක ඇත්තටම රීප්ලේස් කරගන්න ඕන වුණත් අද එන්ජිම ස්ටාර්ට් කරලා බලන්න ඕනේ හින්දා දැනට මේක අපි සුද්ධ කරලා මෙහෙම හයි කරගන්නවා. කූලන් ලීටර් 3යි. එන්ජින් ඔයිල් ලීටර 6.5යි. මේක මෙතන ලියලා තියෙනවා DPM තමයි D8 ഒരു 29 මරුයි මාකුන්න කොයතේ රුබායි ഒരു කෝකාන්සිත කුතයි. ඒ කියන්නේ මේක DPF රත් වෙන එක වළක්ව ගන්න D8 ඔයිල් විතරක් පාවිච්චි කරන්න කියලා. ඔයිල් ගේජ් එකේ ෆුල් ලෙවල් එකට උඩින් රවුම් මාක් එකක් තියෙනවා. ඒකට වඩා උඩට ඔයිල් ලෙවල් එක ඇවිල්ලා තිබුණත් ඔයිල් මාරු කරන්න කියලා තමයි ලියලා තියෙන්නේ. මේ එන්ජින් එකේ ඩීසල් ඔයිල් වලට කලවම් වෙන හින්දා තමයි මෙහෙම කියන්නේ. ඒකෙන්ද අපි වෙලාවට ඔයිල් ටික මාරු කරගන්න ඕනේ. අපි පවර් ස්ටීරියන් දැනට ලෙවල් එකට දාගත්තට මේක ස්ටීරියන් එක වමට දකුණට ෆුල් කපලා ආයෙසරයක් ලෙවල් එක චෙක් කරගන්න ඕනේ. දැන් ඉතින් තියෙන්නේ අපි ස්ටාර්ට් කරලා බලන්න. මේක ස්ටාර්ට් වෙයිද දන්නේ නැහැ නේ. ඔන්න දැන් වලට ඇතුළොන් කරාම එහි ලයින් වල ඩීසල් ප්‍රෙස් වෙලා හුලං ඇරෙන සද්දේ. හරි මේක අපි එන්ජින් එක ස්ටාර්ට් කරලා ස්ටාර්ට් වෙන්නේ බැටරි බහලා තියෙන්නේ. අපි අද ටිකක් ගලවලා තිබුණේ ඉන්න බැටරි එක බහලා මේක අපි ජම්ප් කරද්දී මේක සාමාන්‍ය ජපන් ලොරි වල වගේ නෙමෙයි. ජම්ප් කරද්දී මේක එන්ජින් එක ECU එකෙන්ම 12 වෝල්ට් තියෙන්නේ. ස්ටාර්ටර් මෝටර් එක ඒ ටික 12 වෝල්ට් තියෙන්නේ. වාහනේ කොටස් ටික 24. ඒකෙන් හින්දා අපි මේක තමයි මේන් බැටරි එක. මේකේ ප්ලස් එකට මේකේ නෝලන් පේනක් දන්නේ. මේක තමයි මයිනස් එක. මේක කෙලින්ම මෙතන බොඩි එකත් කරලා තියෙනවා. ඒකෙන් හින්දා ප්ලස් එක මේක විදිහට මෙතන සෙට් කරලා මයිනස් එක දැන් විදිහට මයිනස් එක මේන් බැටරි එක සෙට් කරන්න ඕනේ. හරි අපි දැන් බලමු ගහලා ජම්ප් එක අපි කාර් එකට තමයි ජම්ප් එක ගහලා තියෙන්නේ. කොහොමද මොන්ටරේ? මේ දෙයට එනවා ගහලා දෙනවා. ECU コンピューターはあるよねこれね。はい。これコンピューターは12ボルトだった。あれ昨日エンジンかけるときバッテリーを全部 OK になったね。あ、OK になった。全部丸。ダメならどうやってやる？バツ。あ、バツでやるんです。さっきバツでここにどこが悪いってここ全部セロになってやるから。あれも何か意味ありますか？この
でこれ丸。この前にゼロにゼロゼロ。故障ゼロ。ああ何かあったら故障が1と、どっかのミッションセンサーなんとかってここに出ますね。トランスミッションだったらミッションの関係のセンサーが悪いとか×になってここにどこが悪いがこれがピッピッピッピッって出てきます。これ今 OK ね全部。OK ミッションも OK 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 OK。はいありがとうございますහරි අපි දැන් මේ වාහනේ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලට බොහොම ස්තුතියි ආයෙත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙන්න අදට අපි ගිහිල්ලා එන්න ඔයාලට සුබ දවසක් Gotta check a real life scene. Hands dirty, but the mind so clean. Truck repair, knowledge full station. YouTube, back and mechanic education. Step by step, Kiela. Easy way, Benoit. Old skill, new technology. Jiva station, idiot, yavan. Jiva station, repair master plan. Car repair, Kiela, then a channel.